දැන් හැමදෙනාටම දෙවියන් සරණයි. අපි මූලික විදිහට කලින් ආධාර එකතු කරමින් සකස් කරන්නට යෙදුන බෝධිපාකාරයේ අටවිසි බුද්ධ කුටිත් එක්ක අපි ආධාර එකතු කරමින් අපි ආධාර එකතු කරලා සකස් කරා. ඒ දැන් නිමාව ලක්ෂ 7ක වැනි විශාල මුදලක් වියදම් කරමින් අපි අටවිසි බුද්ධ කුටි නිර්මාණය කරලා දැන් අවසానයි. එය මුදින් නිමාව සනිටුහන් කරලා අපි ඊළඟට ආරම්භ කරා. අපේ විහාරස්ථානයේ ලොකු අඩුපාඩුවක් විදිහට පවතින චෛත්‍ය රාජානන් වහන්සේ නිර්මාණය කරන්න. ඒ සඳහා අපි මූලික අඩිතාලම විදිහට සැබ් එක දාලා මගේ මේ පිටුපසින් තියෙන එක සැබ් එක දාලා අපි ඒකේ මූලික අඩිතාලම මේ වෙනකොට නිමාව සනිටුහන් කරලා කියනවා. ඊළඟට අපිට තියෙන්නේ චෛත්‍ය නිර්මාණය ආරම්භ කරන්න. ඒකට ලක්ෂ 20ක වාගේ මුදලක් වැය වෙනවා. ඉතින් ඒ චෛත්‍ය නිර්මාණය සඳහා මූලික අඩිතාලම දාන්න ඉතින් අපට උවමනා කරන්නේ. ඒ සඳහා අපට අනිත් කටයුතු වලට උදව් උපකාර කරා තේම ඒ කටයුත්තේ ආරම්භයේ සනිටුහන් කරන්න අපට ඔයගොල්ලන්ගේ උදව් උපකාරය අවශ්‍ය කරනවා. ඒ සඳහායි මේ කෙටි වීඩියෝ පටිය නිර්මාණය කරන්නේ. ඉතින් ඒ සඳහා අවශ්‍ය කරන මූල්‍යමය ආධාරය ලබා ගන්න. මේ තමයි අපි චෛත්‍ය නිර්මාණය කරන්න දාගත්ත ටැබ් එක. එතකොට වෙන මේ ටිකේ තමයි මේ චෛත්‍ය නිර්මාණය වෙන්නේ. ඉතින් ඒකේ ආරම්භය සඳහා ලොකු පිරිවැයක් දරන්නට අපිට සිද්ධ වෙලා තියෙනවා. අපේ දායක පවුල් ගත්තාම දායක පවුල් 60කටත් වඩා අඩු සංඛ්‍යාවක් තමයි අපේ ගමට ජීවත් වෙන්නේ. ඉතින් ඒ අයගෙන් ඒ කටයුත්ත ආරම්භ කරන්න හැකියාවක් නැහැ. මෙහෙ වෙනකොටත් අපේ දායකයන්ට බොහෝ සෙයින් මේ සඳහා මූල්‍යමය ආධාර කරලා තියෙන නිසා ඒ කටයුතු කරගන්න අපි ආධාර සකස් කර ගැනීම මේ දවස්වල සිද්ධ කරනවා. ඒ සඳහා ඔබටත් උදව් උපකාර කළ හැකි. ඒ සඳහායි මේ ඉල්ලීම කරන්නේ. ඔබ හැමදෙනාට පුළුවන් විදිහට අපට මේ කටයුත්ත නිමාව සනිටුහන් කරගන්න උදව් උපකාර කරන මෙන් ඉතාම කාරුණිකව ඔබ හැමගෙන් ඉල්ලා සිටිනවා. මේ තමයි අපි චෛත්‍ය නිර්මාණයේ සැලැස්ම. එතකොට මේ චෛත්‍යය තමයි මෙම ස්ථානයේ නිර්මාණය වෙන්නේ. ඇතුළට ගිහිල්ලා වන්දනාමාන කරන්න පුළුවන් විදිහට ඇතුළට කුහරය තිබෙමින් තමයි මෙම චෛත්‍ය නිර්මාණය කරන්නේ. ඒ වගේම මේ තියෙන්නේ මේ සම්පූර්ණ ගොඩනැගිල්ල නිමාව එනකොට තියෙන අයුරු. ඉතින් මේ විදිහට ලස්සනට මේ ගොඩනැගිල්ලේ නිමාවට අනිටුහන් කරගන්න ඔබ හැමදෙනාගේම උදව් උපකාරය
අපේක්ෂා කරනවා. ඒක නිසා ඔබට හැකි පමණින් අපිට මේ කටයුත්ත පුණ්‍ය කටයුත්ත ඊට සිද්ධ කරගන්න උදව් උපකාර කරන මෙන් ඊටාම කාරුණිකව ආදරයෙන් යුක්තව ඔබ සැමට ආරාධනා කරනවා මේ පෙන් කටයුත්ත සඳහා සහසම්බන්ධ වෙන ලෙස. හොඳයි හැමදෙනාටම තෙරුවන් සරණයි.